දී මට හිතෙනවා ධම්මික මගෙන් හුඟක් ඈත් වුණා කියලා. මේ කලාවත් එක්ක. ඔව්. ඒක නිසා මට ඒකේ පොඩි දුකකුත් තියෙනවා. ඒ රටම දන්න ධම්මික බණ්ඩාරයන්ගේ ආදරණීය බිරිඳ එක්ක අද සාකච්ඡා කරන්න තීරණය කරා. කවන්නීය පොවන්නීය මාගෙන පියවන්නීය වනයේ දුකක් වේද අසන්නීය සොයන්නීය මලකඩ කාපු ඔලු සුද්ද කරන සන්දිට්ටි TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ආයිබෝන් කියලා පිළිගන්නවා සන්දිට්ටි TV නාලිකාව හා සම්බන්ධ වෙලා ඉන්න සියලුම පුරවැසියන්ව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අලුත්ම මාතෘකාවක්. ඒ තමයි මේ ළඟදී දිනයක කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබපු රටම දන්න ධම්මික බණ්ඩාරයන්ගේ ආදරණීය බිරිඳ එක්ක අද සාකච්ඡා කරන්න තීරණය කරා. මොකද අර ටෝල්ස්ටෝයිගේ පොතක් තියෙනවා මහා පුරුෂයෙකුගේ බිරිඳක් කියලා. ඒ කියන්නේ ටෝල්ස්ටෝයි වගේ අද්විතීය ලෝක ප්‍රසිද්ධ සාහිත්‍යකරුවෙක් නිර්මාණය කිරීම සඳහා දායක වුණේ එයාගේ බිරිඳ. ඒ වගේම මේ ලෝකේ තුන් ලෝකාග්‍ර වූ ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් කිරීම සඳහා විශාල කැපකිරීමක් කරලා දුන්නේ මං හිතන්නේ යටිතල පහසුකමක් සැලසුවේ යසෝදරා. ඒ නිසා මේ ලෝකෙට සේවයක් කරන, රටට සේවයක් කරන, සමාජයට සේවයක් කරන මහා කලාකරුවෝ නිර්මාණය කෙරුවේ ඔවුන් පසුපස හිටපු ඔවුන්ගේ ආදරණීය බිරින්දෑවරු. අන්න ඒ නිසා රටම දන්න මගේ පුංචි රෝසමලේ ගීතය ලියාපු, රටම දන්න හන්තාන්ට පායන සඳ ගීතය ලියාපු, ගීතාලංකරණ වැඩසටහන් ගණනාවක් ලංකා පුරා දහසකට අධික සංඛ්‍යාවක් පවත්වපු, විවිධ නාලිකාවල විශේෂයෙන්ම ජාතික රූපවාහිනී අපේ සින්දුව වැඩසටහනේ ප්‍රධාන ගීත විචාරකයා බවට පත් වෙලා හිටපු ධම්මික බණ්ඩාරයන්ගේ ආදරණීය බිරිඳ හොයාගෙන අපි ආවා කුරුණෑගල දම්බොක්කේ ධම්මික අයියලා ගෙදරට. ආයිබෝවන් අයෝමක්කේ. මේ කාන්තාවට උත්තර නැහැ. දැන් ඇය දරුවව සනසමින් සැමියානකම් බලන් ඉන්නවා. හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු. දෙදෙනාගේම දුක තල්ලත්තක ලියමු. හඳ මාමා අතෙම ඒ පණිවුඩ යවමු. හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමු. මේ මානව සමාජයේ වූ කලී අත්දැකීම් ගටිකාවකි. එයින් අත්දැකීම් තෝරගන්න මේ සාහිත්‍යකරුවෝ දැනගන්න ඕනේ. ප්‍රේමකීර්ති එවැනි අත්දැකීමක් තෝරගෙන තියෙන්නේ. අපි ආමු. නම අයෝමා. යෝධ ගැහණියක්, යකඩ ගැහණියක්. අක්කේ මේ මොකද තමන්ගේ ආදරණීය සැමියා මේ අවුරුදු 60 ගානක ආපු ගමන ගැන බිරිඳක් විදිහට අක්කට මොකද හිතෙන්නේ? බිරිඳක් විදිහට හිතෙන්නේ කියන්නේ ඉතින් ධම්මික හොඳ මිනිස්සෙක්. ඉතින් එයාගේ විවිධ අඩුපාඩු තියෙනවා. ඒක ඉතින් හැම මිනිස්සෙකම තියෙන අඩුපාඩු. ඉතින් සමහර වෙලාවට මට හිතෙනවා මම ඉතින් එයාට සැරපරුස වැඩිද කියලාත් හිතෙනවා. ඒ වුණාට ඉතින් සමහර දේවල් වලදී එහෙම හිතින් නැතුවත් බෑ. පොඩ්ඩක් සැර වෙන්න වෙනවා. එහෙම අවස්ථාවල් තියෙනවා. ඉතින් මම සමහර ලාවට පසුතැවිලිත් වෙනවා. ඇයි ඒ සැර වුණා කියලා? සැර වුණා කියලා. සමහර වෙලාවට මම ඒ කටින් කියවිච්ච දේවල් සැර වැඩි වගේ කියලාත් ඉතින් හිතෙනවා. ඒ වුණාට මට සමහර අවස්ථාවලදී එහෙම කියන්න හිතෙනවා. හරි. දැන් අයෝමක්ක දැන් ධම්මික අයියත් එක්කලා මං හිතන්නේ ප්‍රේමයකින් වෙරිලා විවාහ වෙලා දැන් අවුරුදු කීයක් විතර ගෙවුණද? ධම්මික මට හම්බෙන්නේ බෞද්ධාලෝකේ පිරිවෙනේදී මේ මොකද මමත් මෙයා ආර්ට් කරන්න කොළඹ ඉඳලා ආවනේ. ඒ ආපු වෙලාවේ සිංහල ක්ලාස් එකකින් තමයි අපි දෙන්න අඳුරගන්නේ. උණලිය චන්දිවල හාමුදුරන්ගේ 1983. ඊට පස්සේ අපි දෙන්න විවාහ වුණේ 1992. මොකද එයා කැම්පස් එකට ගියා මම මට යන්න බැරි වුණා.
ඒ අතරේ එතකොට මෙයාලා භීෂණයට අහු වුණානේ. ඒක නිසා එයා අවුරුදු 7ක්ම කැම්පස් එකේ හිටියා. ඔව්. ඒක එතකොට ඉතින් මම එයා එනකන් බලාගෙන හිටියා. ඔව්. ඊළඟට මම ඒ අතරේ ඒක මං කියන්න ඕනේ මං ඒ අතරේ දඹදිනි ග්‍රාමීය බැංකුවේ වැඩ කරා. ඒ කාලේ තමයි මගේ සුන්දරම කාලේ ජීවිතේ. ඔව්. ඒක මං මතක් කරන්න ඕනේ. ඒ සුන්දරම කාලේ ඒ කාලේ මම මුළු ජීවිතේම ගෙවපු. ඔව්. ඉතින් ඒ කාලේ ජීවිතේ සුන්දරම කාලේ කියලා අද ගොඩක් සුන්දර වෙන්න පුළුවන් නේ. මොකද අද ඒ කාලේ මේ තරුණ කාලේ හින්දා. ඔව් තරුණ කාලෙත් එහෙමයි මට ඒ කාලේ එතන ගොඩාක් මේ හොඳ යාළුවෝ හිටියා. දැන් අදටත් මගේ ඒ යාළුවා සිරිමති මම අදටත් එයා එක්ක සම්බන්ධකම් පවත්වනවා. මේ අදටත් මම එයා එක්ක අපි දෙන්න සහෝදරයෝ වගේ කියන්නේ අදටත් ඒ සහෝදරකම එමම තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කාලේ අපි තරුණ කාලේ අපිට එතකොට යම් මුදලක් අතට එනවා දෙමව්පියෝ අපිට කණ්ඩ දුන්නා. එතකොට අපිට අර කිසි බරක් නැහැ. අක්කලා ගම් පළාත කුඩගම්මන. ඒ කියන්නේ අලව්ව ගිරිඋල්ල පාරේ දඹදෙණි ආසනේ කුඩගම්මන අපි. ඔව්. අක්කගේ පවුලේ ගොඩක් සහෝදරයෝ හිටියා. ඉන්නවා අක්කයි නංගි අයියයි. එතකොට ඒ දවස්වල ඉතින් අර ඔක්කොම කට්ටිය ගෙදරින් කසාද බැඳලා ගියාට පස්සේ තමයි මොකද මෙයා අවුරුදු ගාණක් කැම්පස් එකේ හිටපු නිසා මම වැඩි කාලයක් ගෙදර හිටියා. බලාගෙන හිටියා. ඔව්. එතකොට එයාලගේ දරුවෝ ඔක්කොම බලාගෙන මම හිටියා ගෙදර. අර අක්කලගේ සහෝදරයාගේ දරුවෝ. ඒ ඔක්කොගේම අම්මා වුණා මං. ඒක නිසා මට ගෙදර සාන්ති කියන්නේ ඔක්කොම කට්ටිය අදටත් මට සාන්ති අම්මා කියන්නේ. සාන්ති අම්මා. අයම කියලා මේ නම කතා කරාට සාන්ති අම්මා. මමත් අහලා තියෙනවා. මම මීට අවුරුදු ගණනාවකට කලින් 2010 වගේ මේ අක්කලා ගේ හදන කාලේ මමත් මේ ඇවිල්ලා තියෙනවා ධම්මිකයි කුරුණෑගල බෞද්ධාලේ හුගන්නති මමත් ඒක ඉකෝන් කරලා මේ ඉඳලා තියෙනවා. මම දැකලා තියෙනවා මේ ගෙදර ලොකු දරුවෝ ප්‍රමාණයක් හිටියා. ඇත්තට මටත් සංවේදී වෙනවා. මොකද අපි කට්ටියටම අයමක්ක කෑම හදලා දීලා තියෙනවා. මේ දරුවෝ 5ක් 6ක් මේ ගෙදර ඉඳලා තියෙනවා. අයමක්කගේ අම්මා හිටියා. ඉතින් ඒ නිසා මේ ගෙදර දරුවෝ ගොඩාක් ඔයාට කුසින් වදපු එක දියණියක් විතරක් හිටියට මං හිතන්නේ තව දරුවෝ ගණනාවකට අම්මා කෙනෙක් වෙච්ච ඇත්තටම මේ අර සාන්ති අම්මා තමයි. ඒ කියන්නේ ධම්මික අයියරත් මං හිතන්නේ අම්මා කෙනෙක්. වෙලා ඉඳලා තියෙනවා කියලා අක්ක නැත්තම් මේ ගමන එන්න අමාරුයි. හොඳයි. මේ එතකොට අක්කේ මේ දැන් දුවකෝ දුව දැන් එයා උසස් අධ්‍යාපනයේට මේ අයර්ලන්තෙට ගිහිල්ලා ඉන්නේ. ඔව්. ඒ ආචාර්ය උපාධිය කරන්න. PhD උපාධිය කරන්න ආචාර්ය උපාධිය. ඔව් ආචාර්ය උපාධිය කරන්න. එයා රුහුණු විශ්වවිද්‍යාලේ තමයි එයාගේ කැම්පස් එක ඉස්කෝලේ මලිය දේවාලිකා එකේ. ඊට පස්සේ එයා පොල් පර්යේෂණ එකේ තමයි මේ වෙනකම් වැඩ කරේ. ඊට පස්සේ දැන් එයාට මේ ශිෂ්‍යත්වයක් හම්බුණා අයර්ලන්තේ. ඔව්. ඒ ආචාර්ය උපාධිය කරන්න එයා ගියා. දැන් තනි වෙලා ගෙදර ඉන්නවා ධම්මිකයත් එක්කලා. ඔව්. අපේ දියණිය රෝහණ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට හැමතිස්සම කියනවා අප්පච්චි අපේ කැම්පස් එකට සින්දුවක් ලියන්නකෝ. ඉතින් මම කියනවා උඹලා කැම්පස් එකේ මොනවද බං මේ රාට තියෙන්නේ ලියන්න අඩු ගානේ. මේ උපමා රූපකයක්වත් ගන්න තියනවා කියලා ඉතින් මාත් එක්ක තරහයි. ඒක නිසා එහෙම මගේ ඇරෙනවා. ඔක තමයි උනේ ඇත්තටම. එතකොට අක්කේ මේ දැන් ධම්මිකය හරි කළුයි ඒ කාලේ. එතකොට කෙට්ටුයි ටිකක් චණ්ඩියා. හෙන කැතයි කියලා මං අහලා තියෙනවා කුලිය පිටියේ එහෙම අර ක්ලාස් එකට යනකොට ළමයි නිකන් බය වුණා වගේලු. එතකොට මෙච්චර ලස්සන කාන්තාවක් කොහොමද මේ අර එහෙම මේ කෙනෙක් එක්ක මෙහෙම පෑහෙන්න සෙට් උනේ කොහොමද අක්කේ? එයාගේ ඒ රූපේ මට එහෙම ලොකුවට මට කැතට පෙවුන්නේ නැහැ. මොකද දැන් දැන් ධම්මිකය ලස්සනයි. ධම්මිකය දැන් හරි ලස්සනයි ප්‍රසන්නයි ආදරණීයයි. එහෙම පෙවුන්නේ නැහැ. එයා හැබැයි ඒ වෙලාවේ මේ කියන්නේ මේ බෞද්ධ ලෝක සිංහල ක්ලාස් එකේ කැපී පේන එක්කෙනෙක් වුණා. ඔව්. මොකද එයා ඒ දවස්වල කොළඹ ඉඳලානේ ආවේ. කොළඹ ඉඳලා ආපුහම එයා නිතරම එයාගේ බෑග් එකක් තිබුණා. අර ඔහොම කරේල්ල. කිසිම වෙලාවක ඒ බෑග් එක බිම තියන්නේ නැහැ. කිසිම වෙලාවක ඒ බෑග් එක බිම තියන්නේ නැහැ. එයා පන්තියෙන් එළියට ගියා නම් බෑග් එක කරේ දාගෙන තමයි යන්නේ. ඒක නිසා නිකන් මට ඉතින් විශේෂ වුණා. විශේෂත් වුණා. මම ඒ දවස්වල අනිත් ළමයි එක්කලා නමකුත් දාලා තිබුණා නැවෙන් බහැපු එක්කෙනා කියලා. නැවෙන් බහැපු එක්කෙනා. ඔව්. ඒ ඉතින් බෑග් එක කොයි වෙලෙත් කරේ. එතකොට අක්කගෙන්ද මේ ඇවිල්ලා කොහොම හරි අහන්නෙත් යාළු වෙන්න ආදරේ වෙන්න. නෑ එයා මම එක්ක නෙමෙයි මගේ යාළුවෙක් හිටියා උදානි කියලා. උදානි. මෙයා උදානි එක්ක තමයි හිතවත්කම ඇති කරගත්තේ.
කියන්නේ එහෙම යාළුවෙන් නෙමෙයි අර මමත් එක්ක කතා බහ කරන්න උවමනා හන්ද උදානිත් එක්ක තමයි මෙයා යාළුවනේ. ඉතින් උදාන්ට රටකජු ගෙනත් දෙනවා අර මේවා කරනවා ඉතින්. ඉතින් මම හිතුවේ යා උදානිත් එක්ක යාළු වෙන්න. උදානිත් හිතුවා එයාත් එක්ක බලපම දූතයා නෙමෙයි වෙන කෙනෙක්. ඔව් ඒ වුණාට දැන් මෙයා මේ ඒ උදානිත් එක්ක යාළු වෙන්නේ මගේ එක්ක කතා කරන්න. ඒ කාලේ ඇත්තටම විජිත මම ඒ කාලේ හරියට කතා කරනවා අඩුයි ගොඩාක්. දැන් මටම දැන් හිතෙනවා මම මෙච්චර කතා කරනවද කියලා. දැන් ඒ දවස්වල අපේ නිකන් පුංචි කාලේ මම හරි කටකාරයිලු. ඊට පස්සේ ටිකක් අර ලොකු ටිකක් මම ඉතින් ලොකු වුණාට පස්සේ කියන්නේ එහෙම වුණාට පස්සේ මම හරි කතාව අඩුයි. ඒත් සාමාන්‍යයෙන් පස්සේ දැන් මම එහෙම කතා කරන්නේ නැහැ නේ කවුරුත් එක්කලා. ඒක නිසා තමයි මෙයා ඒ උදානිව කවන්නීය පොවන්නීය මාගෙන බියවන්නීය වනයේ දුකක් වේද හසන්නීය සොයන්නීය. සමහර විට අර උදානිත් එක්ක සෙට් වෙන්න හිතවත්කම ගොඩනගෙනවනේ. Tamanට කවුරු හරි වෙන කෙනෙක් සම්බන්ධ කරගන්න ඕන නම් උදානිව තමයි ධම්මිකය පාවිච්චි කරලා තියෙන්නේ. පාවිච්චි කරේ. උදානිත් හිතුවේ එයා එක්ක තමයි මෙයා මේ හිතවත් වෙන්න එන්නේ කියලා. උදානටත් ලොකු අවුලක් වෙන්න ඇති ඊට පස්සේ. උදානට ලොකු අවුලක් වුණා. හොඳයි. එතකොට අක්කේ මේ දැන් ඔය ධම්මිකයියගේ මම දැකලා තියෙනවා සම්මාන උත්සව ගණනාවකට අක්කා ලොකු කාර්යභාරයක් කරා. එතකොට දැන් ටියුෂන් එකට ධම්මිකයියා ගියාට පස්සේ ටියුෂන් ක්ෂේත්‍රයට ගියාට පස්සේ මං හිතන්නේ ටියුෂන් එක කියන්නේ ලොකු තරගයක්. ගෙදර දොරේ සේරම වගකීම් ටික තියෙන්නේ මං හිතන්නේ ගෙදර බිරිඳට. ගොඩාක් ටියුෂන් ගුරුවරුන්ගේ ජීවිත මහ විශාල ගැටලු වලට අපි ඉතිහාසෙ මුණ දීලා තියෙනවා දැකලා තියෙනවා. අක්කා තමයි මේ දුවව හංසිව අරගෙන ඉස්කෝලේට යන්න එන්නේ මේ සේරම ටික කරන්න මේ ගෙවල් දොරවල් හදන්න මේ සියලු දේ ගොඩනගන්න මං හිතන්නේ අක්කා තමයි කටයුතු කරේ. එතකොට තරහක්වත් ඇති වෙන්නේ නැද්ද? ඇත්තටම මේ ධම්මිකයියා ඉන්නේ හවස ටියුෂන් කරලා රැයට ආය උදේ පාන්දර ගෙදරින් පිට වෙනවා. මේක කොහොමද දරාගත්තේ ගෑණියෙක් විදිහට? මේම ඒ වෙලාවේ මට එච්චර ඒක ගෙදර පාළුවක් දැනුන්නේ නැහැ. මොකද අම්මා හිටියා අපේ. මගේ අම්මා හිටියා මම ළඟ. ඊළඟට අර දුවලා දෙන්නත් හිටියානේ. එතකොට ගෙදර ළමයි 3 දෙනෙක්. ඒ අතරේ තව අනිත් දුවලත් එනවා යනවා ගෙදර පිරිලා. එතකොට දැන් මෙයා ඒ රැවිලා ආවා ගියාට මට ඒක එච්චර ඒ පාළුව දැනුනේ නැහැ. දැන් ගෙදර නිතරම කට්ටිය ඉන්නවනේ. එතකොට එයා දැන් ඔය මෙයා ඔය කලාවට සම්බන්ධ වුණාම තමයි එයා මේ නිකන් ගෙදරින් පිට ඉන්න පුරුදු උනේ. එහෙම නැත්නම් එයා මේ කොච්චර රෑ එළි වෙන්න පැයක් තියා හරි ගෙදර එනවා. නිකන් මොන කොච්චර වැඩ තිබුණත් එයා කවදාකවත් පිට හිටියේ නැහැ. පිට ඉන්නේ නැහැ. කිසිම ගෙදරක පිට ඉන්නේ නැහැ. මොකද මම බලාගෙන ඉන්නවා කියලා එනවා ගෙදර. මමත් ඉතින් රෑ එනකම්ම බලාගෙන ඉන්නවා. සමහරලාට මම රෑට කන්නේත් නැතුව බලාගෙනම ඉන්නවා එනවා කියලා. ඊට පස්සේ දැන් එයා මේ ඔය මෑත පස්සේ දැන් ඉතින් ටියුෂන් එකෙන් මේ අයින් වෙලා ඊට පස්සේ දැන් ඉතින් එයා ඔය කලාවට ගියාට පස්සේ තමයි මේ ඒ තත්ත්වය වෙනස් වුනේ. හරි. දැන් ඔය සම්මාන ආදී දේවල් මේ කලාභූෂණ සම්මානෙම ලැබුණාම මේ අක්කට ඇත්තටම මොනවද හිතෙන්නේ දැන් මේ ගත කරපු ඇත්තටම ජීවිත කාලේ මේ කැපකිරීම කරලා දැන් අද ධම්මිකයියා මේ වගේ සමාජ හැම කෙනාම දන්නවා හැම කෙනාම ආදරේ හැම මාධ්‍යවල ගොඩක් කතා බහ වෙනවා ගීත රචකයෙක් විදිහට බස් එකේ ගියත් මේ පාරේ තොටේ හම්බුණත් මිනිස්සු කතා බහ වෙනවා අද ලොකුම සම්මානකින් පිදුම් ලැබලා තියෙනවා කලාභූෂණ කියලා මේකෙදි අක්කට මොකද හිතෙන්නේ මට ඒකෙදි කියන්න තියෙන්නේ මට පොඩි ආඩම්බරයකුත් තියෙනවා. ඒ වුණාට සමහර වෙලාවලදී මට හිතෙනවා ධම්මික මගෙන් හුඟක් ඈත් වුණා කියලා. මේ කලාවත් එක්ක. ඒක නිසා මට ඒකේ පොඩි දුකකුත් තියෙනවා. ඒ වුණාට අක්ක කලාවත් එක්ක ධම්මිකය ඈත් වුණත් අක්කට හරි ආදරය කරන මිනිස්සෙක් කියලා අපි මේත කාලේ දැනගත්තේ අක්ක ගැන ගොඩක් ගීතත් ලියලා තියෙනවා. මට මතකයි පියවර පියවර ලන්නෙමි ඔබට පබා
කියන සින්දුවෙන් මං හිතන්නේ අක්කා වෙනුවෙන් ලියපු එකක්. ඒ වගේම මට අද වගේ මතකයි මට දවසක් කියනවා මේ මොනාලිසාගේ රූපයක් මේ ගෙදර තිබුණා. ඔය මොනාලිසා ගැන ධම්මිකයි ඇවිල්ලා මෙතන ගෙදර වාඩි වෙලා ඉන්නකොට මොනාලිසාගේ රූපේ තමයිලු මුලින්ම දකින්නේ. එතකොට අහනවා මේ අක්කා නෑ. අක්කා සමහරට ගෙදර ඇතුලේ වැඩ. ඉතින් මොනාලිසත් එක්ක සමහරලාට කතා කරපු අවස්ථා තිබුණා. ඉතින් අක්කට නිහතමානී ආඩම්බරයක් වෙන්න පුළුවන් මේ අවුරුදු ගණනාව ඇතුළත දරුවෙක් හදලා දරුවා PhD එකක් දක්වා ගමනක් ගියා. ධම්මිකයි අද රටම පිළිගත්ත සම්මානයෙන් පිදුම් ලබපු පුද්ගලයෙක් වුණා. අක්කගේ කඳුළු වල තියෙන්නේ මං හිතන්නේ වෙන මොකුත් නෙමේ සතුටේ සහ ආඩම්බරකමේ සංකේත හැටියටයි යක්කේ මට හිතෙන්නේ. පාටවර්ණ ඇති කුකුලනි මං තොපට රනින් වලලු සාදා දෙන්නෙමි පයට උඹරයි කකුල් වල රත්තරන් වලු දානවා. මොකද්ද ඉල්ලීම? මේ අප දෙන්න එක් මුනිරෑ තුන් යමට ඉර දුටුවත් නානා කුකුලනේ හෙට. එනිසා අවසාන වශයෙන් අක්කට මොනවද මේ ඉන්න කලාකාරයන්ගේ බිරින්දෑවරුන්ට කියන්න තියෙන්නේ? මොකද ওই මට්ටමේ සියලුම කලාකාරයන්ගේ බිරින්දෑවරු ඇති. මට ඉතින් කියන්න තියෙන්නේ යාළගේ කාර්ය බහුලකම බොහොම වැඩි. එහෙම නෙමෙයි ඉතින් යාළගෙන් සාමාන්‍ය හුඟක් පවුල් වලට කරන්න තියෙන සමහර දේවල් යාළෙන් ගිලිහිලා යනවා. මොකද දරුවෝ හුඟක් වෙලාවට යාළට අර දරුවෝ ගැන බලන්න කරන්න වෙලාවක් නැතුව යනවා. මම දන්න තරමට ගොඩාක් කලාකරුවන්ගේ දරුවෝ හුඟක් අය ඉගෙනීම පැත්තෙන් ගොඩක් සමහර අය ඉහළට ගිහින් නැහැ. එතකොට ඒ වුණාට දැන් ඒවා ඉවසා දරාගෙන හිටපු බිරින්දෑවරුන්ගේ දරුවෝ හොඳට කියන්නේ ඒ දැන් තැන් වලට ගියා. කියන්නේ දැන් ඒ මේ මහත්තුරු කාර්ය බහුල වුණාට ඉවසීමෙන් මේ ගෙවල් වල ඉන්න බිරින්දෑවරු ඉවසීමෙන් දරුවෝ ගැන බලාගෙන මේ වැඩ කටයුතු කරපු හැමෝගෙම කලාකාරයින්ගේ දරුවෝ ගොඩාක් හොඳට ඉහළ තැන් වලට ගියා. එහෙම නැතුව මේ හිටපු දරුවෝ තමයි ගොඩක් මං හිතන්නේ මේ මග ඇරිලා තියෙන්නේ. يعني දැන් ඒ කලාකරුවන්ට තියෙන මේ කාර්ය බහුලකමත් එක්කලා එයාලා සාමාන්‍යයෙන් කලාකරුවෙක් කියන්නේ මේ ගාක් දේවල් එච්චර බරට ගන්නෙ නෑ. සැහැල්ලුවෙන් කියන්නේ එයාලා සමාජයට වැඩ කෙරුවට ගෙදර ගැන එච්චර තැකීමක් කරන්නේ නෑ මම හිතන හැටියට. එතකොට අර ගෙදර ඉන්න බිරිඳ ඒක තේරුම් අරගෙන වැඩ නෙකරුවොත් මට හිතෙනවා හුඟක් ළමයි යහපත් පැත්තට යන ගමන අඩු වෙනවා කියලා මගේ මතය. ඒක මම දන්නේ ඒක කොච්චර සාධාරණද කියලා. ඒ වුණාට මගේ මතය එයාලගේ තියෙන මෙව එකත් එක්කලා ගෙදර ඉන්න බිරින්දෑවරු ඒ දේ හරියට තේරුම් නොගත්තොත් ඒක ළමින්ට අසාධාරණයක් වෙනවා. හොඳයි. අක්කට බොහෝමත්ම ස්තුතියි. අපිට ඇත්තටම අද අක්කලා ගෙදර ඇවිල්ලා මෙහෙම අයමක්කත් එක්ක කතා කරන්න ලැබිච්ච එක ගැන විශේෂයෙන්ම මහා පුරුෂයෙකුගේ බිරිඳක් වගේ ඔබ අද අපිත් එක්ක සම්බන්ධ වුණා. එහෙනම් අයමක්කට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබිලා අපි තවත් දවසක හම්බ වෙමු කියලා ප්‍රාර්ථනා කරනවා අයමක්කේ. ආයුබෝවන්.